ඔන්න බලාපන් බුලතා කරපු බලේ යතුරු දාපු ගල්දොර යට වතුර හැලේ. එන යන්නෝ ඉඩ නෑරම බැලුම් ගලේ සොරපර බැව නොදුටු ඇස් මොටද පින් කළේ. ශ්‍රී ලංකා ඉතිහාසයේ විවිධ රාජ්‍ය කාලසීමාවල විවිධ රජවරුන්ගේ අනුග්‍රහ යටතේ වැව් විශාල ප්‍රමාණයක් ඉදිකර තිබෙනවා. නමුත් කිසිදු රාජ්‍ය අනුග්‍රහයකින් තොරව තනි පුද්ගලයෙකු විසින් තම ශ්‍රමය යොදවා නිර්මාණය කර වූ වැවක් ගැන ඉතිහාසයේ සඳහන් වෙනවා. මහියංගනයේ නගරයට ආසන්න විදිකර ඇති මේ අපූරු වැව බුලතා විසින් ඉදිකර වූ සොරබුර වැව ලෙසටයි හඳුන්වන්නේ. අද විශ්වේචාරිකා තුලින් අපි කියන්නේ යන්නේ බුලතා විසින් ඉදිකර වූ මේ අපූරු සොරබුර වැව ගැනයි. එහෙමනම් රැඳිලා ඉන්න කියලා ආරාධනා කරනවා මේ වටිනා වීඩියෝව අවසන් වෙනකන්. තාමත් අපගේ YouTube නාලිකාව subscribe කළා නැත්නම් දැන්ම subscribe කරන්න. අතීත වාරි කර්මාන්තයේ මුදුන් මල්කඩක් ලෙස සැලකෙන මේ සොරබර වැව පිහිටලා තියෙන්නේ බදුල්ල දිස්ත්‍රික්කයේ මහියංගනයේ නවනගරයට කිලෝමීටරයක් පමණ ඔබ්බෙන්. ඒ නිසාම මහියංගන නගරයේ පිහිටි ඓතිහාසික පුදබිම වන්දනාමාන කිරීමට පැමිණෙන සැදැහැවතුන් සහ දෙස් විදෙස් සංචාරකයන්ද මෙම අපූරු වැව නැරඹීම සඳහා පැමිණෙන්නේ ලෝකයේ කිසිදු ස්ථානයක නැරඹිය නොහැකි තනි මිනිසුන්ගේ ශ්‍රමයෙන් නිර්මාණය වූ අපූරු වැවක් නිසයි. අතීතයේදී බින්තැන්නේ මුහුද ලෙස හැඳින්වූ මේ සොරබර වැව දුටුගැමුණු රාජ්‍ය සමයේ ක්‍රිස්තු පූර්ව 161ත් 137ත් අතර කාලයේදී මේ අපූරු වැව නිර්මාණය කර වූ මිනිසා බුලතා යන නමින් තමයි ඒ කාලේ කාතර ප්‍රසිද්ධ වෙලා තිබෙන්නේ. ඔහු එකල එළාර රජුට එරෙහිව සටන් වැදීමට සේනා සංවිධානය සිදු කළ දුටුගැමුණු රජුන්ට බුලත් පිළිගැන්වීම ඔහුට වෙන් වී තිබූ රාජකාරිය නිසයි. දිනකට සත්වරක් බුලත් විට සාදා දුටුගැමුණු රජු හට පිළිගැන්වීමයි ඔහුට වෙන් වී තිබූ කාර්යය. මේ ආකාරයට බුලත් පිරිනැමීමෙන් අනතුරුව ලැබෙන විවේක කාලයේදී මේ බුලතා මහියංගන නගර සීමාව තුළ ඇවිදීම පුරුද්දක් කරගෙන තිබුණා. ඒ ආකාරයට දිනක් ඇවිදීමට ගොස් සිටියදී මේ අපූරු කඳු දෙකක් මැද්දෙන් ජලය ගලාගෙන යන ස්ථානයක් දැක මේ කඳු දෙක වටකොට වැවක් නිර්මාණය කළහොත් පහළ ඇති කෙත්වතු දහස් ගණනක් වගා කිරීමට හැකියාව ලැබේ සිතා බුලතා විසින් පස් කූඩයක් සහ උදැල්ලක් පමණක් උපයෝගී කරගෙන තමන්ට ලැබෙන විවේක කාලය තුලදී මෙම අපූරු සොරබර වැව නිර්මාණය කර අවසන් කිරීමෙන් පසු එකල පැවති මහියංගනයේ මහසෑ රදුන්ගේ කොත් පැලඳවීමේ මහා උත්සවයට සහභාගී වී සිටි ගැමුණු කුමරු හට බුලතා විසින් දේවයන් වහන්ස මම වැව් පොඩ්ඩක් බැන්දෙමි. එය බලනු පිණිස වඩිනසේක්වා යැයි සැලකලේය. බුලතාගේ ඉල්ලීම පිළිගත් කුමරුන් චතුරාංගනී සේනාව පිරිවරා බුලතාගේ වැව් පොඩ්ඩ බලන්නට ගියේය. පෙනෙන තෙක් මානේ නිල්වන් ජලධාරින් පිරි රැලි පිට රැලි නගමින් තිබෙන වැව් කොමලිය දුටු කුමරුන්ට ඇස් සදාගත නොහැකි විය. ප්‍රීතිය නිම්හිම් නැති විය. කුමරුන් සමග පැමිණ සිටි මැති ඇමති සෙන්පති ආදී පිරිස්ද මහජනයාද තනි මිනිසුන්ගේ වැඩක් වූ මේ මහා වැව දැක අතිශයින් පුදුමයට පත් වූහ. තම රාජකාරියද අකුරටම ඉටු කරමින් අංග සම්පූර්ණ වැවක් ඉතා කෙටි කලකින් නිර්මාණය කිරීම ගැන කුමරුන් විශ්මය පළ කළේය. මේ නම් මහා විශ්ම කර්මයක්. දරුව නුඹ මේ සඳහා තව කොපමණ දෙනෙකුගේ සහාය ලබා ගත්තේද? දේවයන් වහන්ස මම සාප්‍රාණික කිසිවෙකුගේ සහායක් ලබා නොගත්තෙමි. මට සහාය ලැබුණේ මෙන්න මේ 4 දෙනාගෙන්. යැයි පවසමින් බුලතා පසඟ සංගවා තිබූ උදැල්ලත් කූඩයත් කටුව සහ මිටිය කුමරුන්ට පෙන්වීය. එම ආයුධ දුටු ගැමුණු කුමරු බුලතාගේ කාය ශක්තිය දැක රජතුමා විසින් බුලතාව රාජකීය හමුදාවේ ඉහළ නිලයකට පත් කළ බවයි ඉතිහාස කතාවල සඳහන් වන්නේ. ඊට අමතරව බුලතාගේ බිරිය විසින් බුලතා හට ආහාර රැගෙන එන අවස්ථාවලදී රැගෙනා ගල් පතුර උපයෝගී කරගෙන මෙම සොරබොර වැවට ගොඩවීම සඳහා පඩි පෙළක් නිර්මාණය කර ඇති බවයි සඳහන් වන්නේ. එය සැලවීමත් සමග දුටුගැමුණු කුමරුගේ මව වන විහාර මහාදේවිය විසින් සිය කරබැඳි රන්මාලය බුලතාගේ බිරිඳට පිරිනැමූ බවයි ඉතිහාසයේ සඳහන් වන්නේ. ඉතින් මේ බුලතා විසින් නිර්මාණය කෙරූ සොරබොර වැවේ සුවිශේෂීම අංගය වන්නේ මෙහි සොරව්වයි. මෙම සොරව්ව නිර්මාණය කර ඇත්තේ වැව් බැම්මේ පිහිටා ඇති කළු ගලක් කපා ඒ තුලින් ජලය ගලා යන ආකාරයටයි. මෙම සොරව්ව ඉදිකර ඇති විශ්මිත තාක්ෂණය පිළිබඳ නූතන වාරි තාක්ෂණික ඉංජිනේරුවන් පවා පුදුමයට පත්වනවා. මෙම සොරබර වැවේ වැව් බැම්මේ දිග අඩි 1590ක් පමණ වන අතර එහි වැව් බැම්මේ පළල
අඩි 20ක් වෙනවා. මෙහි උපරිම ජල ධාරිතාව අක්කර අඩි 16,800ක් වන අතර එමගින් මහියංගන නගරය ආශ්‍රිත කෙත්වතු අක්කර 3000ක බිමක් පෝෂණය කිරීමට ජලය සැපීමේ හැකියාවක් මෙම සොරබර වැව සතුව පවතිනවා. එමගින් මෙම ප්‍රදේශයේ ජනතාවගේ මූලික පානීය ජල අවශ්‍යතාවයත් සම්පූර්ණ වෙන බවයි සඳහන් වන්නේ. ඉතින් මේ බුලතා විසින් සෑදූ අපූර්ව සොරබර වැව ගැන ඔයාලා මොනවද හිතන්නේ? අනිවාර්යෙන්ම පහලින් කමෙන්ට් කරන්න. මේ වගේ අරුම් පුදුම වීඩියෝ බලන්න අපගේ YouTube නාලිකාව සබ්ස්ක්‍රයිබ් කරන්න. ඔබට සුබ දවසක්.